බඳිනවා වගේ ලේසි නෑ ලියන්න ගියාම. අද කතා බහ දික්කසාදයක් අධිකරණය තුල ගොනු කිරීමට අවශ්‍ය මූලික පියවර ගැනයි. ඔබ මේ ගැන දැනුවත්ද? අද නීති පොත තුලින් කතා බහ මේ ගැනයි. අධිකරණයක් තුල සාමාන්‍ය නීතියක් යටතේ දික්කසාදයක් ගොනු කිරීමේදී අවශ්‍ය වන ලියකියවිලි වගේක් තියෙනවා. මොනවද ඒ ලියකියවිලි? ඒවා තමයි විවාහ සහතිකයේ මුල් පිටපතක් හෝ සහතික කළ පිටපතක්. අදාළ පාර්ශවයන්ගේ ලිපිනයන්. පැමිණිල්ල වෙනුවෙන් හෝ විත්තිය වෙනුවෙන් උසාවියේ පෙනී සිටීමට නීතිඥවරයාට බලය ලබා දෙන පෙරකලාසිය. ඒ වගේම අවශ්‍ය වෙනවා වෙන්වීම දක්වා විවාහය පිළිබඳ සරල තොරතුරු ගොනු කරන ලද පැමිණිල්ලක්. ඒ වගේම තමයි ඒ විවාහයෙන් Tamanට දරුවන් සිටිනවා නම් දරුවන්ගේ විස්තර, ඒ කියන්නේ දරුවන්ගේ නම්, උපන්දිනයන් හා ඒ දරුවන්ගේ උපැන්න සහතික ඉදිරිපත් කිරීමත් අවශ්‍ය වෙනවා. තව අපිට ඕන වෙනවා විත්ති සිතාසි, පෙරකලාසි යනකර, ඒ වගේ ලියකියවිලිත් අවශ්‍ය වෙනවා. ඔබට මෙහෙම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. විත්තිකරු ශ්‍රී ලංකාවෙන් පිට නම් ඉන්නේ. මේකට මොකක්ද කරන්න පුළුවන්? විත්තිකරු ශ්‍රී ලංකාවෙන් පිටත නම් ඉන්නේ. එම රටට සිතාසිය ශ්‍රී ලංකාවෙන් පිටත් කර යැවීමක් කර යුතු වෙනවා. මේ කළ යුත්තේ විදේශ නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය හරහා. තව අපිට අවශ්‍ය වෙනවා ලිපි කවර, මුද්දර, ඒ වගේම පොලිස් පැමිණිලි පිටපතක් යන ආදියත්. ඔබ දික්කසාද වෙන්න යන්නේ අනාචාරයක් නිසා නම් ඒ අනාචාරය ඔප්පු කිරීමටත් ඔබට සාක්ෂි අවශ්‍ය වෙනවා. එයට අදාළ ලේඛන, ඡායාරූප, කෙටි පණිවිඩ යන ආදියත් ගොනු කළ යුතුය. දික්කසාද නඩුවක් පැවරිය යුත්තේ ඔබගේ හෝ අනෙක් පාර්ශවයේ පදිංචි ප්‍රදේශයේ දිසා අධිකරණයක. ඒ වගේම තමයි තමන්ගේ නඩුවට තමන්ම පෙනී සිටීමේ අවකාශයත් අධිකරණය ලබා දීලා තියෙනවා. නමුත් සිවිල් අධිකරණයක නීතිඥවරයෙක්ගෙන් තොරව නඩු පැවරීම යම් කිසි තරමක අපහසු කටයුත්තක් වෙනවා. දික්කසාදය ගොනු කිරීමට නම් පළමුව නීතිවරයෙක් හමු වෙන්න වෙනවා. ඒ වගේම ඔබ මුහුණ පාලා තියෙන සිද්ධිදාමයන් නොසඟවා නීතිඥවරයා හමුවේ පැවසිය යුතු වෙනවා. ඔබ කියන සෑමම දෙයක රහස්‍යභාවය රැකීමට නීතිඥ මහතුන් බැඳී සිටිනවා. දික්කසාදයක් ලබා ගැනීමට නම් විවාහ කොන්දේසි එකක් හෝ කිහිපයක් කඩවීම හෝ කඩ කිරීම හේතු වෙන්න පුළුවන්. නමුත් සමහරෙක්ට මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔහු හෝ ඇය මට ආදරේ නැහැ. ගැළපෙන්නේ නැහැ. මේ විවාහය දෙමව්පියන්ගේ කැමැත්තට සිදුවෙච්ච විවාහයක්. නැත්නම් මට වෙනත් සම්බන්ධතාවයක් තියෙනවා. මේ වගේ හේතු මත දෙදෙනාගේ සුව කැමැත්තෙන් දික්කසාදයක් අධිකරණයක් තුලදී ලබා ගන්න බෑ. දික්කසාදයට බලපාන මූලික කරුණු 3ක් ඔස්සේ තමයි දික්කසාදය ලබා දෙන්නේ. සාමාන්‍ය නීතිය යටතේ. ඔබට ප්‍රශ්නයක් ඇති මොනවද මේ කියන කරුණු 3 කියලා. ඒ කරුණු 3න් එකක් තමයි ද්වේෂ සහගත අතහැර යාම. තවත් කාරණයක් වෙන්නේ විවාහ වන අවස්ථාවේදී ලිංගික බෙලහීනතාවය. තවත් කාරණයක් තමයි අනාචාරයේ හැසිරීම. මේ කියන කරුණු 3න් එකක් හෝ කිහිපයක් අධිකරණයේදී ඔප්පු වීමෙන් දික්කසාදය ලබා ගන්න පුළුවන්. තවත් මෙවැනි වීඩියෝවක් සමග නැවත හමු වෙමු. මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.